හලෝ එලකිරි මිත්‍රවරුනි කොහොමද ඉතින් මම මිස්ටර් විකිරණ. ඉතින් මචං මේ තියෙන්නේ මගේ තියෙන බෝතල් ටික. මේ තියෙන්නේ මචං මම මේ කේක් එකතු කරු බොටල් මගේ කලෙක්ෂන් එක. මේක ඇවිල්ලා මචං ලේබල් 5 එක. මේක මං අරන් ආවේ එකපාරක් මේක ගත්තේ කොහෙද බැංකොක් ගිහලා එන ගමන් ඩියුටි ෆ්‍රී එක ගත්ත බෝතලයක්. මේක ලේබල් 5 දෙයක් හම්බුණා ඔෆර් එකක්. මේ තියෙන්නේ මචං අනිත් බෝතලේ ග්ලෙන් මාරි එක මචං. වැට්ටිනවා වැට්ටකින පොඩ්ඩක් බීලා තියන්නේ ඒක පොඩ්ඩක් නේ ගොඩක් ඉවර වැට්ටකේ අනිත් ඒවා නම් කඩලවත් නැහැ. මේ තියෙන්නේ මචං ජැක් ඩැනියල්. රයිට් ජැක් ඩැනියල් තමයි මේ තියෙන්නේ. මේ තියෙන තව ග්ලෙන් මාර් එකක්. මේ තියෙන තව ජැක් ඩැනියල් එකක්. රයිට්. අතම මචං මගේ ස්කාකාරය දැන් ඕම පල්ලයට අප්පට සිරි. මේ තියෙන්නේ මැලිබු. මේක නම් පට්ට ඩ්‍රින්ක් එක මම ආසයි. මෙන්න මේක තමයි විශේෂ ඩ්‍රින්ක් එක. මේක ඇවිල්ලා මචං මේක ජපනිස් විස්කියක්. සිංගල් මෝල්ට් විස්කියක්. සාමාන්‍යයෙන් මම සිංගල් මෝල්ට් තමයි ගොඩක් කැමති. සිංගල් මෝල්ට් විස්කි එක මේකට කියනවා මචං මේක ෆොරස්ට් විස්කි කියලා කියනවා. මේක හදන්නේ ජපානයේ වනාන්තරයක් මැද්දේ හදන්නේ මචං මේක. ඒක මේ කොළපාට බි බොටල් එක අරන් තියෙන මෙතන. හරි. එතකොට මේක ජපානයේ වනාන්තරයක් මැද්දේ හදන නිසා අපි මේකට ෆොරස්ට් විස්කි කියලා කියනවා. මෙතන නම් අතර ගහලා තියෙනවා බලපන්. ඔය තියෙන්නේ the distillery is surrounded by forest, right? මේක ඇවිල්ලා හකු ෂු රයිට් මේක තමයි ඩ්‍රින්ක් එක සිංගල් මෝල්ට් ඩ්‍රින්ක් එක මේක මම ටිකක් බිව්වා මේක සුපිරි ඩ්‍රින්ක් එකක් මේක රයිට් ඒක ඒ වගේ එතකොට ගත්තොත් මේ තව ජැක් ඩැනියල් බෝතල් දෙකක් තියෙනවා රයිට් මේකත් විශේෂ ඩ්‍රින්ක් එකක් මේක ඖෂධීය පානයක් මේක ඖෂධ වලින් ගොඩක් එකට මික්ස් කරලා හදලා තියෙන මේක බොන්න බෑ මචං නිකන් අර පේ සැන්ඩි ගලෙන් බොන එක නෙමෙයි මේක ඔන්දරක් ගහන්නේ නැහැ මේක කලිම කූල් කරලා ගහන්නේ මචං මේක ඩීප් ෆ්‍රීසර් එකේ තියලා තමයි ගහන්න ඕනේ ඊළසේ මේක තමයි මගේ ෆ්ලේවරිට් ඩිස්ක් එක මේ ඩ්‍රින්ක් එක මේක ඇවිල්ලා මංකි ෂෝල්ඩර් මේක පට්ටම ඩ්‍රින්ක් එකක් මේක ඉස්සර ගන්නවා මේ කලෙක්ෂන් එකක් විදිහට තියාගන්නවා ඒකයි මේක ඉතින් ඇබ්සලූට් වොඩ්කා එක මචං හරිද මේක ඇවිල්ලා දන්නවනේ ඉතින් ඇබ්සලූට් වොඩ්කා කියන එක ඇත්තට මේක ප්‍රසිද්ධ ඩ්‍රින්ක් එකක් මේක ඇවිල්ලා ලංකාවේ විස්කියක් මේක සෝරි මේ ලංකාවේ ගහන විස්කියක් මේක ලෝකල් විස්කියක් රයිට් ඒ වගේ එකක් තමයි. ඉතින් මෙහෙම තමයි. තව දෙයක් තියෙනවා පෙන්නන්න. මෙතන තියෙනවා මේක ඇවිල්ලා යාපන තල්රා. right? යාපනයේ ගහන්නේ මේක තල්රා එකක්. මම මේක තාම try කරේ නැහැ ගොඩක් අය කියනවා මේක සරයි කියලා. right? මේක යාපන තල්රා එකක් තමයි මචං මේක. හරි. ඉතින් ඔබට බලන්න පුළුවන් ආට හොඳටම ලං කරොත් එහෙම. right.